සුබ උදෑසනක්. අද මගේ මාතෘකාව සමහරු බුදු වෙලා වගේ රඟපෑවට අඩුම ගානේ සෝවන්නත් වෙලා නැහැ. සමහරු බුදු වෙලා වගේ රඟපෑවට අඩුම ගානේ සෝවන්නත් වෙලා නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් මේ සමාජයේ ජීවිත දෙකක් ගත කරන ඉන්න ලෞකික ජීවිතයයි ආධ්‍යාත්මික ජීවිතයයි. දැන් මේ ගම්වල නම් 100%ක්ම ලෞකික ජීවිතේ ගත කරන අය ඉන්නේ. ඒගොල්ලෝ ආධ්‍යාත්මික ජීවිතය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැහැ. වැඩිමුණුත් උන බෝධි පූජාව කරා එතන එහාට දන්නේ නැහැ. එතන මේ ලෞකික ජීවිතයයි මට ආශ්‍රය කරන්න වෙනවා. මම සාමාන්‍යයෙන් අතීතෙන් තමයි ආශ්‍රය කරන්නේ. ඔය සම්මිසමගම වලට ගියාම මේ සමහරු බුදු වෙලා වගේ තමයි. ඒ කියන්නේ සමිතිය වල තනි තීරණ ගන්නවා. හරි. එතකොට ඒගොල්ලන්ට ඇත්තටම ඒගොල්ලෝ කරන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. හරි. ඒකට ප්‍රධානතම හේතුව තමයි මමත්වය. තමන් හරි කියලා හිතනවා. හරි. ඒ වගේම මේ පුදුම තරංකාරීත්වයක් තියෙන. තව එක්කෙනෙක් අභිභවා යන්නමයි හදන්නේ. ඉතින් අර ඒගොල්ලෝ බුදු වෙලා වගේ හිතුවට ඇත්තටම බුදු වෙලා තිය සෝවන්නත් වෙලා නැහැ. තමන්ගේ තනි තීරණ අනුව තමයි වැඩ කරන්නේ. හරි. ඒතර මම මේ හත කියන්නේ සෝවන් වුණා කී ගති ලක්ෂණ 20ක්. හරි. ලක්ෂණ 100ක් වුණා කියන්න බල මම මේ වෙලාවට 20ක් කියන්න. පළවෙනි තමයි සෝවන් වෙච්ච කෙනා අනුම වැළඳගන්නෙත් නෑ, අනුම වැළඳගන්නෙත් නෑ, ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ. මධ්‍යස්ථව උන්ට සවන් දෙනවා. දැන් ආත්‍ය මාර්ගයේ කෙනෙක්ගේ හැම වෙලාවෙම සිත මධ්‍යස්ථයි. හරි. එතකොට එයා කාටවත් විශේෂත්ව දක්වන්නේ නැහැ. අනිත් එක කිසි කෙනෙක් වැළඳගන්නෙත් නෑ, ප්‍රතික්ෂේප කරන්නේ නෑ. ඒ දේශ බලා සිටිනවා. මධ්‍යස්ථව බලා ඉන්නවා. දැන් සමාජයේ නොයෙකුත් දේවල් එනවනේ. හොරකම් තියෙන දැන් එළි වෙනවා, දූෂණ එළි වෙනවා. ඒ දිහා මේ මධ්‍යස්ථව බලා ඉන්නවා. හරි. දැන් පක්ෂයක් ගත්තා කියන්නේ අන්තවාදී. හරි. හැම වෙලාවෙම මධ්‍යස්ථව හිතන කෙනෙක් තමයි සෝවන් වෙච්ච කෙනා. මේකේ තමයි කැපි පේන දඟලන්නේ. ඉන්නව නැතුව වගේ හිටිනවා. දැන් මම ওই සමිති සමාගම් දෙක එකක අවුරුදු දෙකක් ලීකම් වෙලා හිටියා. අනිත් එකේ අවුරුදු දෙකක් භාණ්ඩාගාරික වෙලා හිටියා. මම මේ දෙකෙන්ම අස් වුණා. අස් වුණාට පස්සේ සමිතියේ මම ඉඳගන්න යන්නේ හැම වෙලාවෙම පිටිපස්සෙම තමයි ඉඳගන්නේ. පෑන් එකක් වෙන එතන වෙලා තමයි ඉඳගෙන ඉන්නේ. හරි. සමහර අය ඉන්නවා මට hina යනවා. දැන් සමිතිය 3ට පටන් ගන්නවා නම් උන පටන් ගත්තට පස්සේ 3:00ට විතර එනවා. 3:00ට විතර ඇවිල්ලා ඉස්සරහම පුපුවෙන් ඉඳ ගන්නවා කියලා අනිත් අයගේ අවධානය තමන් වෙත යොමු කරගන්න. කැපිපේන දඟලනවා. ඒක තමයි මාන්නේ කියන්නේ. මට නම් ඉතින් ඔකට hina යනවා. ඉතින් මම ඉතින් ඔය පුනක පෙන්නන්නේ මිනිස්සුන්ගේ ආධ්‍යාත්මික මාර්ගය ගියාම ලෞකික මාර්ගින් නැයගේ කෙලෙස් පේනවා. හරි. අනිත් එක තමයි තුන්වෙනි එක තමයි සම්ප්‍රප්ලාප දොඩවන්නේ. අවශ්‍යතාවන්ට කතා කරනවා. මම දැන් ගොඩක් වෙලාවට ඔය කාර්ක සභාවලට එහෙම ගියාම මම සභාපති දවස් දෙක තුනක් මේ ඔයාට මොනවද කියන්න දෙයක් නැති තියෙනවා. මම කිව්වා නෑ මේ මම කියන දේවල් අහගෙන ඉන්නවා කියලා. ඇත්තටම මේ කතා කරන්න කියලා දෙයක් නැහැ. හරි. දැන් මේ මාර්ගය යනකොට හිත නවතිනවා. නැවතුණාට පස්සේ මේ ඒවන එක අඩු වෙනවා. හරි. පංචේන්ද්‍රයන් ඔක්කොම ලොක් වෙනවා. අසකරනාදී දියසරින මොනසාර. එතකොට කියන්න දෙයක් නැහැ. හිතනවා නම් ඔය ඉතින් අහගෙන ඉන්නේ තමයි එන්නේ. ඊට අනිත් එක තමයි හතරවෙනි කාරණාව තමයි වැදගත්ම කාරණා. ඇත්ත කියන්නේ බිමින්නයි බය වෙන්නේ. සත්‍ය ඉදිරියේ පෙනී සිටිනවා. මොකක් හරි වැරදි දෙයක් වුණොත් මම ඒකට කෙලින්ම කතා කරනවා යකාටත් බය නැහැ. හරි. එතකොට ඇත්ත කියන්නේ බිමින්න ගන්න බය වෙන්නේ. ඒ කියන්නේ සත්‍ය පෙනිපෙනී සත්‍යයේ වසන් කරනවට මම කැමති නැහැ. සත්‍ය ඉදිරියේ පෙනී සිටිනවා. ඒ වගේම අර මේ මෙතෙන්දී අධ්‍යාත්ම මාර්ගය නැගේ සිතම් පුදුම විදියට ශක්තිමත්. යකාටවත් බය නැහැ. මම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ගිහලා කෑ ගහලා තියෙනවා. හරි යකාටවත් බය නැහැ. මේ බැංකුවලට කියලා මිනිස්සුන් බැලලා තියෙනවා. මේ වැරද්දට වැරද්ද කියලා කියන එච්චරයි. තරහක් නැහැ. වැරද්ද පෙන්නනවා. තරහ තිබ්බොත් වැරදි. අධ්‍යාත්ම මාර්ගය නැගේ තරහක් හිතේ පවතින්නේ. හරි. ඊළඟ පස්වෙනි කාරණාව තමයි අන්තගාමී නෑ. මධ්‍යස්ථ මතධාරී. දැන් සමහර අය මම අනන්තත් දැකලා තියෙනවා මේ දේශපාලකයෝ පස්සේ යනවා. දේශපාලකයෝ පස්සේ යන්න ඕනේ නැහැ. ඒ වෙලාවට කිව්වා කතරේ ගාව ඉවරයි. පක්ෂයක් කියලා ගන්න ඒ වෙලාවට සුදුසු කෙනාට කතරේ ගාව ඊට පස්සේ එතනින් එහාට දේශපාලනේ කතා කරන්නේ නැහැ. හරි. අන්තික මේ ඊළඟ එක තමයි සිත ශක්තිමත්.
යකාටවත් බය නෑ. අර මං කිව්වේ රෑ 12ට ඕන සෝම් පිටින්න කියලා නිදා ගන්න පුළුවන් මිනිවලක් උඩ බය නෑ. ඊළාට තමන්ගේ සිත පාරිශුද්ධ නිසා අනුන් සමග කතා කරනකොට ඔවුන්ගේ කෙලෙස් දකින්නවා පේනවා. මට ගොඩාක් වෙලාවට මේ යම් කෙනෙක්ගේ කතා කරනකොට එයාගේ කෙලෙස් විනාඩි 5ක් කතා කරනකොට කෙලෙස් පේනවා. හරි දැන් අපේ සිත පාරිශුද්ධ වුණාම අර අනිත්‍යයේ ඒවා පේනවා. කෙලෙස්. හරි. ඒ වගේම මේ ප්‍රඥාවන්ත වෙනවා. දැන් මම හිතන්නේ මම වීඩියෝ 50කට විතර කිට් වෙන කරලා තියෙනවා. ඉස්සර මට වීඩියෝ එකක් YouTube එකේ වීඩියෝ එකක් කරන්න කියන එක මේ ලේසි නෑ. සාමාන්‍ය කෙනෙකුට ලේසි නෑ කරන්න. මම දැන් 650ක් කරා මේ අවුරුදු දෙකමාරට. මට හැමදාම මේ දෙයට වචනයක් එනවා කියන්න කියලා. ඒක සබදාමෙන් මාතෘකාවක් තෝරගෙන මේක ගැන කතා කරන්න කියලා. හරි? ඒ අනුව තමයි මම මේ කියන්නේ. දැන් මම මේ පොතේ තියෙන දහමක් කියන්නේත් නෑ. මේ හිතට එන දහමක් තමයි කියන්නේ. හරි? ඊතර ප්‍රඥාවන්ත වෙනවා වගේම උපේක්ෂාව ප්‍රගුණ වෙනවා. අන්තිමට අර සතර බ්‍රහ්ම කියන්නේ තියෙනවානේ මෙත්තා මුදිතා කරුණා උපේක්ෂා කියලා. උපේක්ෂාව තමයි දිනු වෙන්නේ. ඒ කියන්නේ කිසි කෙනෙකුට විශේෂත්වයක් නැහැ. දැන් අනුර කුමාර දිසානගේ මෙතෙන් ආවත් හලෝ මචං කියන සයිට් එකට තමයි ඉන්නේ. මොකද එහෙම ගරුත්වයක් කියලා එකක් නැහැ. ඒ කියන්නේ මේ සාමාන්‍ය හැම පුජ්‍යලෙම සමානව දකිනවා. හරි බල්ලත් එකයි බූරුවත් එකයි හරකත් එකයි ජනාධිපතිත් එකයි ඒ විදිහට තමයි පේන්නේ. හරි ඒක මේ ඇඟේ තියෙන දහමක් මම මේ කියන්නේ. උපේක්ෂාව ප්‍රගුණ වෙනවා. අනිත් දුර පේනවා. ඒ අනුව තේරෙන ගන්නවා. දුර පේනවා. මම මේකට පොඩි උදාහරණයක් කියන්නම්. මම අර සුරක්ෂා කියලා සුබසාද සංගමයක මාව භාණ්ඩාගාරිකමට පත් කරා සභාපති. ඒ සමාවතී පහුගියදා යා මිය ගියා. යාළුවෝට මම බාරගත්තා. ඊගාවට මට තේරුණා දැන් මේක මේ මට අදාළ දෙයක් නෙවෙයි. මම මේ කරන්නේ භාණ්ඩාගාරිකම. අර යාළුවෝට බාරගන්න කොහොම හරි සංවත්සරය ආපු වෙලාවේ සභාපතිලේකම් බාණ්ඩාගාරේ 3 දෙනාම නිතරම පත් කරා. මම කිව්වා මට දැන් ප්‍රෙෂර් තියෙනවා කියලා මම ආසනීපයක් ගැන කියලා මම කිව්වා මම මේක ඉල්ලාස් වෙනවා. මට බෑ කියලා. ඊට පස්සේ මම කල්පනා කරා මේකට සුදුසු පුජ්‍යලෙක් ඉන්නවද කියලා. අර එක්කෙනෙක් හිටියා පන්සලේ කටින පින්කම තනියම කරපු කෙනෙක්. හරි. ඒතකොට ඒ වගේ කෙනෙක් කටනයක් තනියම කරපු කෙනෙක්ගේ කවදාකවත් දූෂණ හිටින්නේ නැහැ නේ. මොකද සමිතියක භාණ්ඩාගාරිකකම් තමයි වැදගත් මේ තනතුර. එතකොට මම කල්පනා කරා එයාව යෝජනා කරන්න. ඊට පස්සේ පළවෙනි එක එයා අනිත් එක එයා මොබිටෙල් එකේ වැඩ කරේ. කියන්නේ මම ටෙලිෆෝන් වැඩ කරේ. සාමාන්‍යයෙන් ගම්වල මේ ඔය තනතුරක් දෙන්න ඕන මිනිස්සු නැහැ. මම සම්දී දෙහිලේ ඉන්න භාණ්ඩාගාරිකම ගන්න පුජ්‍යලෝ නැහැ. මම දන්නේ මේ මොරටු වෙලත් මේ පැත්තේ මේ මොලේ තියෙන මිනිස්සු ඉන්නවා කියලා. ඊගාට මම කල්පනා කරේ මම මෙයාව පත් කරන්න ඕන කියලා. මේ මට ඒ සභාපති මැරිච් එක කෙනා මට දවසක් මාව වදාගෙන ගිහුවා ඔයා යන්න එපා සමිතියෙන්. ඔයාගේ සමිතිය ඉවරයි කියලා. මම භාණ්ඩාගාරිකයත් ඒ තමයි සමිතිය දෙන්නේ. අර දුප්පත් මිනිස්සු එකතු කරන සල්ලි මම ගිහලා පහුවෙන්දම බැංකුවට දානවා. හරි දවසක් අප්‍රමා කරන්න පොලියක් හරි ගියක් කරේ හැමෝම කියලා අපි එහෙමයි හිතන්නේ මිනිස්සු ගැන. හරි ඊට පස්සේ මම අන්න තීරණය කරාට පස්සේ මේ කාර්යක සම්බන්ධ මම කිව්වා ඔක්කොම විරුද්ධ වෙනවා. ඒ මිනිස්සු සමිතියට එන්නේ නැහැ, සල්ලි ගවන්නේ නැහැ. මේ මිනිස්සු වරන් දාන්න එපා කියලා අන්තිමට මම අර දුරබල්ල තීරණය ගත්තා. අන්තිම මොකක්ද දන්නවද උනේ? වෙන කෙනෙක් පත් කරලා ඉවිල්ලා මේ එයා මාස දෙක හිටියේ යාට කරන්න බෑ කියලා අයින් වුණා. ඊට පස්සේ ලැජ්ජ නැතුව අර මං කියපු මිනිස්සයා ගාවටම ගිහිල්ලා එයාට සභාව මේ භාණ්ඩාගාරිකම බාර ගන්න කිව්වා. එයා කිව්වා මාව විවේචනය කළා දෙනවා කාර්යක සභාවේදී මාව සල්ලි ගවන්නෙත් නැහැ මං ඉන්නෙත් නැහැ කියලා මේ සමිතිය වලට එන්නෙත් නැහැ කියලා මට බෑගුවා බාර ගන්න. පස්සේ කොහොම හරි සමාව අරන් ගිහලා එයාගෙන් ගිහුවා මේ භාණ්ඩාගාරිකම හරි. එතකොට අර මට දුරපේනලා මං ගත්ත තීරණ අනිත් අයට ඒක පේන්නේ පහුවෙලා. හරි දැන් සාමාන්‍ය තනතුරක් ගත්තට පස්සේ එයාගේ අර පැමිණීම කොහොමත් හරියනවනේ. එයාට ඒ වගකීමක් දුන්නාට පස්සේ හරි. ඊට අන්තිම තමයි මේ සිත දුවන්නේ නැති හින්දා මේ සද්දබද්ද නැතුව ඉන්නේ වැඩ කරනවා. හරි. ඒ කියන්නේ මේ තමන්ගේ පාඩුවේ වැඩේ කරගෙන වැඩේ හරියට කරනවා එච්චරයි. හරි දැන් ඔය සමිතිය වුණා මම ඒ අවුරුද්දේදී 4
35,000 පොතර දාලා තමයි මං අයින් වුණේ. සත්‍යයක් මම වංචා කරේ නෑ. හරි. ඒ කියන්නේ වැඩේ කරගෙන යනවා සද්දපත් නැතුව හරියට වැඩේ කරනවා. හරි. අනිත් එක උඩින් පල්ලෙන් වැඩ කරන්නේ නෑ. කරන වැඩේ හරියටම වැඩක් කරනවා. දැන් උදේලක් අතු ගාවුණත් ආයි සුපර්වයිසර් කෙනෙක් අවශ්‍ය නෑ. වැඩේ හරියට කරනවා. අනිත් ඒයි ක්‍රියාකාරකම් ප්‍රශංසනීයයි. තව කෙනෙක් ඒකට පරීක්ෂාවට භාජනය කරන්න අවශ්‍ය නෑ. හරි. අනිත් එක තමයි Taman දන්න බව පෙන්වන්න යන්නේ. දැන් ගොඩක් අය මේ සමාජ ජීවත් වෙන අය දන්නේ අර කියලා දත් දෙන්න හැසිරෙන්නේ. අනිත් එක තමයි මේ මට වෙච්ච දෙයක් තමයි පිනට නෝ කුසලයට යොමු වෙනවා. මම පින් කර කර හිටියේ ඉස්සර මේ ආත්‍යන්තිකමරේ යනකොට පින් කර කර හිටියේ. මගේ උපන්දිනේට මම බඩු පාර්සල් 4ක් ගෙවනවා දෙනවා අහලපාල ගෙවල් වලට. බස් එකෙන්ම ගිහලා පයින් බාටගෙන ඇවිල්ලා හරි. ඊට මම ඒවා කොහොම නැවතුවා. කොල්ලන්ට පුදුමයිති අය මම මොකද කියලා මම දැන් අත්දැක මම කරන්නේ පින්න ගිහේ පින් කළා මට මේ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල යන්න ඕනේ නැහැ. මට ඕනිකම තියෙන සසර ගමන අවසන් කරන්න. කියනවා මම කරන්නේ අනිකර කුසලයේ. දැන් මේක තමයි කුසලයේ. දැන් මේකෙන් ඕගොල්ලන්ට එක වචනයක් හරි ගන්න පුළුවන්. හරි? ඒකයි මම කුසලයේ. කුසලයේ කියලා කියන්නේ තමන්ගේ සිත පාරිශුද්ධත්වයටපත් කරගෙන ඉවරලා අනිත් අයව සතරෙන් එකට දාන්න ක්‍රියා කරන එක තමයි කුසලයේ කියන්නේ. හරි? ඒකෙන් තමන් දන්න දේ අන්නයට කියලා දෙනවා. මම මෙතන ගමේ ධම්සභාවක් පැවැත්වුවා, සිස්සත් පන්තියක් නොමිලේ කරා, ඊට පස්සේ භාවනා වැඩසටහනක් කරා. මං යම් දෙයක් දැනගත්තොත් ඒක අන්නයට ඒක කියලා දෙනවා. නමුත් අවාසනාවට ඒගොල්ලෝ ඒක දිගටම කරන්න පවත්වාගෙන යන්න හැකියාවක් නැහැ. හරියන්නේ. අනිත් එක කිසිම ගුරු මුස්තියක් නැතුව සියල්ල පවසනවා. දැන් මහගාව ගුරු මුස්තිය කියලා කිසිම දෙයක් නැහැ. දන්න දේ ඔක්කොම කියනවා. ඒක හරිද වැරදිද කියලා ඕගොල්ලෝ තීරණය කළා ඒක බාර ගන්න. හරි. අනිත් එක තමයි අතීතයක් අනාගතයක් නැහැ. මොහොත තුළ සතුටින් ජීවත් වෙනවා. අතීතය කියන්නේ කාන්තයක්, අනාගතය කියන්නේ අනිත් අන්තයක්. අන්ත දෙකෙන් මිදුණාම ඉන්නේ වර්තමානයේ. වර්තමානය කියන්නේ මේ මොහොතේ. මේ මොහොතේ සතුටින් ජීවත් වෙන්න ඕනේ. මොකද ඊළඟ මොහොතේ අපිට මොන වෙනවද දන්නේ නැහැ. හරි. අනිත් එක තමයි අන්තිම එක 21 වෙන එක තමයි හඳ අල්ලන්න යන්නේ නැහැ. ලද දෙයින් සතුට වෙන. ගොඩාක් අය මේ හඳ අල්ලන්න යනවා මේ. හරි තමන්ගේ පුළුවන්කමට නෙවෙයි කරන්න යන්නේ. හරි. නමුත් ලද දෙයින් සතුට වෙනවා. දැන් උදාහරණ කොට දැන් මම මොරුට්ටුට ගියොත් පොල් ගෙඩිය ගන්න කිව්ව සමහර තැන් තියෙනවා දෙන පොල් 100ට. ටක් ගාලා අර ගන්නවා. ඒ ලද දෙයින් සතුට වෙනවා. හරි. අන්තිම කැම්බේ වුණත් ඉස්සර බුරියානේ ෆ්‍රයිඩ් රයිස් අරගෙන පස්සේ ගියා. දැන් මම මේ හදිසියක් වුණාට මැගි නියුඩල්ස් එක දාගත්ත කෑවෙච්චරයි. කරුවන් සර්නා